ඉස්සෙල්ලා දාමු. මේක තමයි. හරි ඒක දැන් අරින් දාමු. අර දැන්ට අරම දාන්න කියන්කෝ මම ගියන් පස්සේ මම වීඩියෝ එකක් අරගෙන ආවේ. හේතුවක් නොවනා දිනක මාදයක බිඳලා ගෙවුණුවතීතක නුඹේ කතා ඇසෙනවා මෙදා නොහෙළුවතන් නොහේ පාවෙලා ගියා නම නැති භාවයක ආයාචනා ඔබේ නොවන්තිහා මාවරනාරයක හීනෙන් පවා නුඹෙන්නේ ආරාධනා නම රැඳෙනා හිමක කොවුල්රයක මගේ සවන් නොජා වාජනවා නුඹට අරුතක් නොවා නොෙන්න මතක සොයා මතක පද තුරා හිතක නුඹ ආදරෙන් නොවනා නුඹ ලිජු කවිගේ පොතක නොලිජුණු කවිජයිමා කෙවුණු අතීතක නුඹේ සිනා ඇසෙනවා කියා නොහෙළුවතන් මගේ මාරුතේතියා නමනති භාවයක ආයාචනා නුඹේ නුවන් දිහා ආවරනාරයක හීනෙන් පවා නුඹෙන්නේ ආරාධනා නම රැඳෙනායමක කොබුල්රයක මගේ සවන් ජනවා නුඹට අරුතක් නොවා නොෙන්න මතක සොයා සුරත් දැන් කීයක් නෑ නේ අක්කලාන කියන්නේ කොහොම අරින් දෙන්න ගියාද? නමනති භාවයක ආයාචනා ඔබේ නුවන් දිහා ආවරනාරයක හීනෙන් පවා නුඹෙන්නේ ආරාධනා නම රැඳෙනායිමක කොල්රයක මගේ සවන් නොදා ඕබන් අර යාළුවම් ඕ ඉතින් ආවේ නෑනේ. ඈ ලූල කපලාවනේ මේකට සම්පූර්ණ වග කියන්න ඕන කික් අයියා. මේක අනිවාර්යෙන් මේ රෙකෝඩ් එකේ තියෙනවා. අරුතක් නොවා නොෙන්න මතක සොයා මේ දැන් මේ ඩිකි අරපන් අර කේබල් එක හොයන්න. මේ වාහනේ ආපු එක ඇත්තටම හොඳයි මචං. මේ නැත්තම් මේ නෑ දුකයි දැන් කෝල් එකේ. ඒකටම ගෑයි ෆෝන් එක තුන ෆෝන් එක පිටපස්සට දුන්නා. මෙයා හිතුවේ මේ ඒ කෝල් එක තියෙන ෆෝන් එක කියලා. මේ අක්කේ ෆෝන් එක තියෙන නිකන් ඒකට කතා කරනවා. ඔකේ උඹලත් එක ඉස්සෙල්ලා කතා කරා. ඔව් මම ඒක මෙහෙම තියනවා. ඒකට දර බක බක්ගල ඉනවනේ. ඊට පස්සේ අපි ඉනව නෑ වුණාද? අඬානාරු ඉනවනේ අපිත් ඉනවම කියලා ඉනවනේ. මොකද ප්‍රශ්නේ? මූණ පුක් වෙලා තියෙන මොකද බඩු දින මචං. දිනවද? මොකද මොන පුක වෙලා වගේ ලස්සන හිනාගෙන ඉඳපන්කෝ. අතෝ මේකට ඔච්චර බඩු දැම්මේ කොහොමද කියලා මට කියන්න. නෑ දාන්න පුළුවන්. තව දාන්න පුළුවන් තව. නෑ නෑ කොයි වෙලෙද දැම්මේ? පස්සෙන් දාන්නකෝ කඩින් තියාගන්න. ඒ කොයි වෙලෙද දැම්මේ? මේ දැන් දැම්මද? ඔය බස් එකේ ගිහින් ඈ
වෙන් කළා යවන්න හදුවේ මම උඹට අරලේ කතා කරේ ඒකට කියන්න. මං ඇහුවා දැන් කාවද උඹ වෙන් කරන්නේ නැති කියලා. ඊට පස්සේ වෙන් ගුණේ කවුද? දැන් මේ අපේ ටීම් එක අපිට ඉන්න දීපන් හොදේ. මාරු ගන්න කතා කරන්න එපා. මගේ සංග කොල්ලොන්ගේ මොනවායි ප්‍රශ්නයක් හිතේ දැනෙනවා නම් ඒක අපි කොහොම හරි අඳුන ගන්න ඕනේ ඒක දැන ගන්න ඕනේ. එයාලා එහෙම කියන්නේ. එයාලා එහෙම කියන්නේ. ඊළඟට අපිට අපිටත් ඒ වගේ ප්‍රශ්න කවුද අපි ගැන බලන්නේ කියලා. ඒතකොට කියනවා ඉතින් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අපි කියන්න ඕනලු එයාට. ඇත්ත හොඳේ. අපි දැනගන්න ඕනේ අපිම කියන්න ඕනේ. ඒක ඇත්ත හොඳේ. සම්පූර්ණද? එන්නම හේස් එක කියන්නේ ඇතුලේ. අරවට තේරෙන්නේ නැහැ ඒක. ඇත්ත. ආර තේරෙන්නේ නැතිකෝ. අර ඇති. ඒ වගාන තමයි උන් කොහොමද ගානේ ගා යනවා. ඒකෙත් කතාව මෙහෙමයි. දැන් වෙන ප්‍රශ්න තියෙනවානේ. ඔයි බොරු කියන ඒවා. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට ඒ දෙක දැනට ප්‍රශ්නයක් නැහැ. දැන් දෙන්නම එකතු වෙලානේ බොරු කියන්නේ. ඉස්සරහට ප්‍රශ්න නැති වෙනකොට තමයි එන්නේ. ඔව් ඒතකොට ඒ ප්‍රශ්නේ නැහැනේ. බණ කියනවා. නෑ මම නම් එයාට දුකේ පොඩ්ඩක් අපිට අවාසි විදිහට වැඩ කරන්න. පරිණත වෙලා ඉන්න මචං. මෙතන මෙහෙම අපිට වචනයක් කතා කරන්න බෑ මේ මිනිහ කරන වැඩ නිසා. තව පොඩ්ඩක් අනිත් කියන එක තාත්තලාගේ අනිත් එක නම් එයාලා කියනවා එයා අපිට හම්බෙන්න තිබු කුඩුකාරයෝ මංකොල්ලකාරයෝ ඒවා. ඉතින් අපි එහෙම කට්ටිය බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හොඳ කට්ටිය බැන්න හොඳ දේවල්. මෙහෙමයි. කුඩුකාරයෝ මංකොල්ලකාරයෝ බැන්නේ හොඳයි බලාපොරොත්තු වෙන්න ඕනේ හින්දා. හොඳයි බැන්දරි වෙලා මුම් බලාපොරොත්තු වෙන්නේ අපි විනිමරෝ කරගන්න. ඔව් ඒක ඇත්ත. ඒකනේ අපට අර ඩැඩීස් මොකද කියන්නේ පොඩට අපිට කියන දෙන්න තියලා තියෙනවා. පනින්න පොකට